කොහොමද 2027 ඉඳන් ලංකාවට අලුතෙන් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් එනවනේ. ඒක නම් ගොඩක්ම වැදගත් දෙයක්. දශක ගණනක් පරණ ලංකාවේ කුණු ගෑවුන හරියට පහසුකම් නැති කෝච්චි අයින් වෙලා ලංකා ජනතාවට මෙන්න මේ වගේ ලස්සන විදුලි දුම්රිය වලින් පහසුවෙන් ගමන් කරන්න ලැබෙනවා නම් පහසුකම් ලැබෙනවා නම් ඒක ගොඩක් වැදගත්. ඉතින් විදුලි දුම්රිය ගැන මම දන්න දේවල් යම් ප්‍රමාණයක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. එන්නකෝ මාත් එක්ක බලන්න. හරි මේ තියෙන්නේ EMU දෙකක් විදුලි දුම්රිය දෙකක්. එකක් මේක බලමු. මේ වගේ එන්ජින් එකක් කියලා එකක් නැහැ. ඩ්‍රයිවර් ඉන්න ඒරියා එකක් තියෙනවා. ඩ්‍රයිවර් කැබ් එක. මේ ට්‍රේන් එකේ බලන්නකෝ මේ ඇතුලේ මේ කැබ් ඒරියා එක. මේ ඒරියා එකේ ඩ්‍රයිවර්ගේ පැනල් කන්ට්‍රෝල් පැනල් ටික ඔක්කොම තියෙනවා. මේ අනිත් ට්‍රේන් එක ඇතුලට ගිහිල්ලා බලමු. මේකේ මේ ලොකොමෝටිව්ස් එහෙම නැත්නම් එන්ජින් වගේ දේවල් මේකේ එහෙම ඒරියා එකක් නැහැ. මේ ට්‍රේන් එක එන්ජින් එකට අදාළ කොටස් මුළු යුනිට් එක පුරාම මේක EMU එකක් ඉලෙක්ට්‍රිකල් මල්ටිපල් යුනිට් එකක්. මේකට අදාළ කොටස් එන්ජින් එකට අදාළ කොටස් මුළු ට්‍රේන් එක පුරාම පැතිරලා තියෙනවා. ඒක නිසා එක පෙට්ටියක් විදියට ගණන් ගන්න බෑ, ගලව ගන්න බෑ. මේ බලන්නකෝ ඇතුළ ගත්තාම මේ ඔන්න ඩ්‍රයිවර්ගෙන් පස්සේ කෙලින්ම ඇතුළේ පැසෙන්ජර්ස්ලා ඉන්න ඒරියා එක. ඉතින් මොකද්ද මේ EMU එකක් කියන්නේ? රයිට්. මේ ඉලෙක්ට්‍රිකල් ට්‍රේන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ උඩ තියෙන ඉලෙක්ට්‍රික් ලොකොමෝටිව් ට්‍රේන් කියන එක. අනිත් එක EMU ඉලෙක්ට්‍රිකල් මල්ටිපල් යුනිට්. ඉලෙක්ට්‍රික් ලොකොමෝටිව් ට්‍රේන් කියන්නේ ඒකේ එන්ජින් එකක් වගේ එකක් තියෙනවා. හරියට ලංකාවේ තියෙන එක වගේ. එතකොට ඒක ඕහෙඩ් ලයින් එකෙන් කරන්ට් එක ගන්නවා. අරගෙන එන්ජින් එක කියන කොටස පවර් අප් වෙනවා. ඊට පස්සේ ඊටු පෙට්ටි ටික සාමාන්‍ය ට්‍රේන් එකක් විදිහට ඇදගෙන යනවා. එතකොට ඒක තමයි ඉලෙක්ට්‍රික් ලොකොමෝටිව් ට්‍රේන්. ඊට පස්සේ EMU කියන එක කියන්නේ අලුත්ම වර්ගය තමයි. මේක ඇත්තටම කෝච්චි පෙට්ටි එකින් එක වෙන් කරගන්න බෑ. මුළු කෝච්චි පෙට්ටි හතරක් තියෙනවා නම් කෝච්චියේ ඒක යුනිට් එකක් විදිහට තියෙන්නේ. කෝච්චි හතරම එකතු වුණොත් තමයි කෝච්චිය සම්පූර්ණ වෙන්නේ. එක කෝච්චියේ පෙට්ටියක් හරි ගැලවුණොත් කෝච්චි පෙට්ටිය වැඩ කරන්නේ නැහැ, දුවන්න බෑ. එතකොට මේක අර කලින් එක වගේම ඕහෙඩ් ලයින් එකෙන් එහෙම නැත්නම් ෂූ ගිය කියලා එකකින් තර්ඩ් රේල් එකෙන් පවර් එක ගන්නවා. ඊට පස්සේ ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝම් එකක් තියෙනවා තව පෙට්ටියක. ඊට පස්සේ එතනින් ස්ටෙප් ඩවුන් වෙච්ච කරන්ට් එක DC කරනවා ඊළඟ පෙට්ටියේදී. ඒ DC වෙච්ච කරන්ට් එක DC ලින්ක් එකක් දිගේ ගිහිල්ලා මෝටර්ස් රන් කරන්න පුළුවන් විදියට DC කරන්ට් එක 3 phase කරනවා තව තැනකදී. ඊට පස්සේ 3 phase වෙච්ච කරන්ට් එක ට්‍රේන් එක පුරාම තියෙන මෝටර් බොගීස් වලට ආයෙ ට්‍රාන්ස්මිට් කරනවා. බොගී කියන්නේ මේ වීල් සෙට් එකක්. එතකොට මේ ට්‍රේන් එකකට තියෙනවා බොගීස් වර්ග දෙකක්. එකක් මෝටර් බොගී අනිත් එක ට්‍රේලර් බොගී. එතකොට මෝටර් බොගීස් තමයි මෝටර්ස් තියෙන බොගීස්. ඒවා ට්‍රේන් එක පුරා තැන් තැන් වල ඒ බලය අවශ්‍ය විදිහට ප්ලේස් කරලා තියෙනවා. එතකොට ඔය මුළු ට්‍රේන් එකම එක යුනිට් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒත් එක මම කිව්වා මේ කරන්ට් එක ගන්න අයිටම් දෙකක්. එකක් පැන්ටෝග්‍රාෆ් එක අනිත් එක ෂූ ගියර් එක. මොනවද කියලා දන්නවද ඒවා? පැන්ටෝග්‍රාෆ් එක කියන්නේ ඕවර්හෙඩ් ලයින් එකෙන් එහෙම නැත්නම් 25 kV ලයින් එකෙන් කරන්ට් එක ගන්න අයිටම් එක. ෂූ ගියර් එක කියන්නේ සමහර වෙලාවට ඕවර්හෙඩ් ලයින් එකක් නැති තැන් වල තියෙනවා තුන්වෙනි රේල් එකක්, තර්ඩ් රේල් එකක්. ඒකේ ට්‍රාන්ස්මිට් වෙන්නේ DC කරන්ට් එක. බොහෝ වෙලාවට 750 DC වෝල්ට් කරන්ට් එකක් තමයි ට්‍රාන්ස්මිට් වෙන්නේ. එතකොට ඒකට කන්ටැක්ට් වෙන අයිටම් එක තමයි මෙන්න මේ කියන ෂූ ගියර් එක. මේක පාත් වෙනවා ඒ තර්ඩ් රේල් එකට. පාත් වෙලා එතනින් කරන්ට් එක කලෙක්ට් කරගන්නවා. මේ තියෙන්නේ එහෙම කලෙක්ට් කරගන්න වෙලාවක ගත්ත ෆොටෝ එකක්. හරි මම දැන් කියන්නම්කෝ ඔය ආකාර දෙකෙන් කොහොමද ට්‍රේන් එක පවර් අප් වෙන්නේ කියලා. හරි AC කරන්ට් එක අපි දන්නවා කිලෝවොට් 25000 සාමාන්‍යයෙන් කලෙක්ට් කරන්නේ පැන්ටෝග්‍රාෆ් කියන අයිටම් එකෙන්. එතකොට ඒකෙන් කලෙක්ට් කරලා ආරක්ෂක පද්ධතීන් ස්විචස් බ්‍රේකර්ස් හරහා ගිහිල්ලා ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකට යනවා. එතනදී කිලෝවොට් 25000 සිංගල් ෆේස් එක වෝල්ට් 750 සිංගල් ෆේස් වලට ස්ටෙප් ඩවුන් වෙනවා AC කරන්ට් එක. ඊට පස්සේ ඒක යනවා කන්වර්ටර් එකකට. AC to DC කන්වර්ට් එකක්. එතනදී මේ සිංගල් ෆේස් AC එක 750 DC එකක් විදිහට කන්වර්ට් වෙනවා. DC කරන්ට් එකකට කන්වර්ට් කරන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ AC කරන්ට් එක රිපල්ස් තියෙනවා. ඒ වගේම හාමොනික්ස් තියෙනවා. ඒක ස්මූත් කරන්න ගන්න එක තමයි ප්‍රධාන හේතුවක්. තව ඊළඟ ප්‍රධාන හේතුව තමයි මේ ඉන්ඩක්ෂන් මෝටර්ස් 3 phase මෝටර්ස් කරකවන්න වේරියබල් ස්පීඩ් එකයි වේරියබල් ටෝක් එකයි ගන්න හොඳම විදිහක් තමයි
DC කරන්ට් එකකින් ඒක 3 phase AC වලට කන්වර්ට් කරන එක. ඔය වගේ ප්‍රධාන හේතු දෙකක්. තව හේතු තියෙනවා. මේක තමයි ප්‍රධානම හේතු දෙක. එතකොට මේ DC කන්වර්ට් කරපු වෝල්ටේජ් එක DC ලින්ක් එකකට ට්‍රේන් එක පුරාම විදෙන DC ලින්ක් එකකට දෙනවා. ඒකදි තමයි කරන්ට් එක තවදුරටත් ස්ථායි කරන හාමොනික් ෆිල්ටර්ස්, කැපැසිටර්ස් තියෙන. ඊට පස්සේ බැටරි බැංක් එක කනෙක්ට් කරන්නෙත් මේ DC ලින්ක් එකට. එතනින් පස්සේ මෝටර්ස් කරකවන්න අදාළ තැන්වලදී මෝටර් කන්වර්ටර් මොඩියුල්ස් දානවා. ඒ කියන්නේ MCMs. එතනදී DC කරන්ට් එක 3 phase AC කරන්ට් එකක් variable speed variable torque AC කරන්ට් එකක් විදිහට කන්වර්ට් කරගන්න ඕනේ ස්පීඩ් එකක් ගන්න. එතකොට කෙලින්ම third rail එකෙන් කෙලින්ම DC කරන්ට් එක 750 DC කරන්ට් එක ගන්න සිස්ටම් එකකදී ඒක කෙලින්ම ස්විචස් හරහා ගිහිල්ලා සිස්ටම් එක ස්ථායි කරන DC ලින්ක් එකට කෙලින්ම එනවා. එතනදී කන්වර්ටර් මොඩියුල් එකක් හරහා ආපහු අර විදිහටම ඉන්ඩක්ෂන් මෝටර්ස් කරකව ගන්නවා. ඕක තමයි ඉතාම සරලව මම කාලයත් එක්ක ඉතාම සරලව ඉලෙක්ට්‍රිකල් EMU එකක ක්‍රියාකාරීත්වය බොහොම සරලව ඕක තමයි වෙන්නේ. මීට අමතරව ACM කියලා යුනිට් එකක් යනවා ඔක්සිලරි කන්වර්ටර් මොඩියුල්. ඒකෙදි වෙන්නේ DC ලින්ක් එකකින් ආයෙ ෆීඩ් එකක් අරගෙන ඒක කන්වර්ට් කරනවා යූසබල් AC කරන්ට් එකක් 230 වෝල්ට් AC කරන්ට් එකක්. ඒක පාවිච්චි කරන්නේ ට්‍රේන් එකේ ඉතුරු කන්ට්‍රෝල් සිස්ටම්ස් වලට, ඒ වගේම පැසෙන්ජර්ස් ලගේ පාවිච්චියට, ලයිට්ස් වලට, ඔය දේවල් වලට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ඉලෙක්ට්‍රිකල් ට්‍රේන් ගැන EMUs ගැන සාමාන්‍ය සරල අවබෝධයක් මේ වීඩියෝ කරා ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ වලින් මම ඔයාලව දැනුවත් කරන්න. අපි බලාපොරොත්තු වෙමු ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයට අලුත් යුගයක් උදා වෙයි කියලා සුබවාදී බලාපොරොත්තුවක් තියාගමු.